හලෝ ගයිස් මම අද කතා කරන්න යන්නේ ලංකාවේ සිසුන් අතර දැන් පැතිරගෙන යන මෙනින්ජයිටිස් රෝගයයි. මේ රෝගයේ ලක්ෂණ වන්නේ ෆීවර්, හෙඩේක් සහ වොමිටිං ගිය. මේ රෝගයේ වැඩිම වාර්තා වන්නේ පාසල් සිසුන් අතරේ. ඒක කියන්නේ අපේ යාළුවන් අතරත් සමහර විට පැතිරලා තියෙනවා කියලා සමහර විට දැනගන්න පුළුවන්. මේ පාලනය කිරීමට පාසල් කීපයක්ම වැහුවා. මේ රෝගේ දින 7කින් පස්සේ සුව වෙනවා කියලා හෙල්ත් ප්‍රොමෝෂන් බියුරෝ ඔෆ් ශ්‍රී ලංකා රාජ්‍ය ආයතනය පැවසුවා. මේ රෝගේ ආහාර, ජලය හා සමහර විට වාතය හරහා පැතිරෙනවා. මේකෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද? රෝගය පැතිරලා ඉන්න ඔයගේ නෑදෑයෙක් යාළුවෙක් ඉන්නවා නම් මේ උපදෙස් එයාලට දෙන්න. ජලය උණු කරලා බොන්න කියලා කියන්න. ෆේස් මාස්ක් දාගන්න. රෝගී ඇති අය අතර වැඩියෙන් නොගැවසෙන, විශේෂයෙන්ම ඔයාලට වැඩියෙන්ම නොගැවසෙන නැත්නම් ඔයාලට මේ වගේ දරුණු අවස්ථා එන්න පුළුවන්. මේ රෝගයෙන් ගයිස් ඔයාලා ආරක්ෂා වෙලා ඇති කියලා මම හිතනවා. රෝගී බෝ වී ඇති කෙනෙක් ඉන්නවා නම් නිවන් සුවය පතා මම ප්‍රාර්ථනා කරනවා. එයාලටත් සුව වේවා කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න. Thank you.